හායි යාළුවනේ අද අපි යන්නේ පොයදා වික්‍රමය කරන්න. හායි යාළුවනේ මගේ වැඩ ටික ලේසි වෙන්න මට අලුත් දෙයක් එකතු වුණා. ඒ තමයි මගේ මයික් එක. එහෙනම් යාළුවනේ අපි වෙනද වගේ මුලින්ම අපි බලු කපුටු දාන්න දීලා වැඩේ පටන් ගමු. යාළුවනේ අපි දැන් මේක ගහල කොළේට බෙදාගමු. හරිද? යාළුවනේ දැන් අපි බලු කපුටු දාන්න දීලා ඉවරයි. දැන් අපි යන් ඊළඟ දන්සලට. Let's go! හායි යාළුවනේ අපි ඇසල පොය නිමිත්තෙන් කාපරංග දන්සලක් තමයි දෙන්න හිටියේ. අපිට මේ වැස්සත් එක්ක කාපරංග දන්සල නම් දෙන්න බැරි වුණා. යාළුවනේ වැස්ස නම් පෑවුවා. දැන් අපි කූඹින්න දන්සලක් දෙමු. යාළුවනේ අපි සීනි පිටි දාලා ඉවරයි. දැන් අපිට තියෙන කූඹියනකම් බලන් ඉන්න තමයි. යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා like එක උදාගෙන comment එක උදාගෙනම යන්න. goodbye.